ගල්පාත. ඔව් කියන්න ගලීනා. මට ඔයාව අද හවසට මීට් වෙන්න පුළුවන්ද? මට දෙයක් ඔයාට කියන්න තියෙනවා. හරි මගේ පැටියෝ. අපි අද හවස මීට් වෙමු. මට සමා වෙන්න ගල්පාත. මට ඔයාව මීට් වෙන්න ඕනේ කිව්වේ අපි මේ සම්බන්ධය නවත්තමු කියන්න. මගෙන් ඔයාට වැරද්දක් වුණෙත් නෑ. කියන්න ගලීනා. මගෙන් ඔයාට වුණ අඩුපාඩුව මොකද්ද? මගේ පපුවේ හිලක් ගල්පාත. ඒක නිසා මාව ඔයාට ගැලපෙන්නේ නෑ. අපි මේක නවත්තමු. මම හිතනවා ඔයා ආදරෙන් මගේ කරේ දාපු මාලේ අය ඉල්ලන්නේ නැති වෙයි කියලා. ඇයි මටම මෙහෙම වෙන්නේ? හැමදාම හරියයි කියලා හිතුවට හැමදාම වරදිනවා. හලෝ ගැලරිනෝ, ඔන්න මම මජන්කාරයව අයින් කරලම දැම්මා. දැන් ඉඳන් මං ඔයාගේ පැටියෝ. ඔයා අර මජන්කාරයව අයින් කරලා දාපු එක හොඳයි ගලීනා. දැන් ඔයාටයි මටයි නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අර ඉන්නේ ගලීනා නේද වෙන එකෙක් එක්ක? මට පපුවේ හිලක් කියලා බොරු කිව්වේ එතකොට මූ එක්ක යන්න. හරි එහෙනම් ගලීනා තමුසේ මාව රැවැට්ටුවා. මං තමුල්ලා දෙන්නගෙන්ම පලි අරගන්නම් බලාගමු. හලෝ ගැලරිනෝ, මම ප්‍රෙග්නන්ට් වෙලා. ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ. මොකද්ද ගෑණියේ කිව්වේ? තමුසේ මට විහිළු කරනවද? තමුසේ මාව රැවැට්ටුවා. මේ ගෑණේ තමුසේගේ මගේ අතර තිබ්බ සම්බන්ධය අදින් ඉවරයි. කැමති ලෝකයකට තොලොංචි වෙලා යනවා ගලීනා. මාත් එක්ක ඉන්න හැමෝම අවසානෙට මාව දාලා යනවා. ඒ මගේ වටිනාකමක් නැති නිසා වෙන්නේ නැති. හරි මම හොඳ සල්ලිකාරයෙක් වෙලා සුපිරි කෑල්ලකුත් දාගෙන පෙන්නන්නම්. good morning බියරිනා නංගි. තව විනාඩි දෙකකින් මගේ රූම් එකට එන්න. මට දෙයක් අහන්න තියෙනවා. හරි ගල්පාත සර්. ඔව් කියන්න සර්. මොකද මට එන්න කිව්වේ? මම බියරිනාට එන්න කිව්වේ විශේෂ දෙයක් කියන්න. ඔයා දන්නවද දන්නේ නැහැ. මම මීට මාස 8කට විතර කලින් මැකෑනික් කෙනෙක් කියලා. මම මගෙම කියලා ගරාජ් එකක් දාලා කොල්ලෙක් විදියට කටු කාලා. අද මේ වගේ තැනකට ආවේ. ඉතින් මට හිතුණා දැන් තනිකඩව ජීවත් වුණා ඇති කියලා. දැන් බැන්දනම් හොඳයි කියලා හිතුණා. ඉතින් මං කියන්න හැදුවේ මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා බියරිනා. ඔයා මාව කසාද බදින්න කැමතිද බියරිනා? ඔයා වගේ කෙනෙක්ට කවුද අකමැති සර්? මාත් ඔයාට කැමතියි. ගල්පාත සර්. ඔයා අද ගෙදර යන්න ඕනේ නෑ බියරිනා.